වෙනවා කෙනෙක් හිටියාම ඉතින් කෙනෙක් නැති නිසා ඔබ කියනවා කීප දෙනෙක් හිතාගෙන හිටියදී හිතුමුදේ උනේ නැහැ. ඔය ගොඩක් අය හිතාගෙන හිටියා මේක බර්ත්ඩේ එකක් නෙවෙයි වෙඩින් එකක් කියලා. මම දැන් අතින් එනකොට අවකාශිකයන් ඉවස් කරන්නේ මොකද මේකට හේතුව මම ළඟදී YouTube channel එකේ තිබිච්ච එක විදිහට කිව්වා දැන් මට තනියෙන් හිටියත් ඇති. හරි හිටියනම් හොඳයි කියලා මම කිව්වා ඒකත් එක්ක මේක ගැලපුණා මේ හොටෙල් එකක් අරගෙන මේක ගන්න ඉති හැමෝටම සමහර අය තිබුණා චකිත සමහර වෙලාවට අර දැන් එහෙම කතාවකට මමත් ඒ විදිහට ඇක්ට් කරා. ඕ සර්ප්‍රයිස් එකක් තියෙන පුළුවන් දන්නේ නැහැ බලමු. මම ගියා එන්නේ බර්ත්ඩේ පාටි එකට උනාට පිට වෙන්නේ විදිහ එකකින් උනත් දෙන්න පුළුවන්. කියලා ඉුවේ දැන් මෙයාගේ මාත් මම මේ තව හොඳට වැඩේ කරනවා ප්ලෑන් කරනවා. මට ඒක කරන්න බෑ මොකද සමහර අය ඒක සීරියස් ගන්නවා. ඒ සීරියස් අරගෙන මට විශ් කරනවා. අනේ සර් හරි මුලයි හරිම අනේ නියමයි. ඒක මොකේ මේක දෙනකොට මට ඒක අර ඉනිසු ගීලින් සරහැලු කරත්තා වගේ නේද ඊපරම වෙනවා. ඒ නිසා මට නැත්තම් මගේ තව හොඳ ප්ලෑන්ස් ටිකක් තිබ්බ තාවන්න. අර සමහර අය මොකෙම අර ඒක දෙනකොට මට කැමති නෑ ඒකත් එක ෆීලිංස් එක සෙල්ලම් කරන්න. ඒ නිසා මේ මම ප්ලේ කරේ නෑ වැඩි. ඇත්තටම එහෙම මොකුත් නෑ. මෙච්චර තමයි ඊට පස්සේ මොකුත් නෑ. රෑ 10 වෙනකන් ඉන්න මෙච්චර තමයි. බර්ත්ඩේ පාටි එකේ හැබැයි මෙහෙමයි. ඇත්තටම අද සර්ප්‍රයිස් එකක් වෙනවා. කෙනෙක් හිටියාම හිටියාම අද හිතාගෙන හිටියා ඒ සර්ප්‍රයිස් එක දෙන්න. ඉතින් කෙනෙක් නැති නිසා ඒ සර්ප්‍රයිස් එක ගියා නෑ මම. ඒකට ඇත්තට මට තියෙන අවශ්‍ය මොකද මම 40 වුණා ඉස්සරහා මම හිතන් හිටියා මම වැඩි කරන්නේ නෑ. මොනිනා රිලැක්ස් එකේ ඉන්න වැඩි කරන්න ඕනේ නෑ. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි කියලා. නමුත් පස්සේ මම හිතාගත්තා 40 පස්සේ 41 කට කලින් වැඩි කරනවා කියලා. ඉතින් මම දැන් වැඩි කරන්න විදියක් නෑ කෙනෙක් නැති නිසා මට කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. මොකද මේ කවුරු පිළිගන්නේ කෙනෙක් නැහැ කිව්වට මගේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඒක නිසා දැන් මේ දවසක් ඒ යාළුවෝ දැන් සමහර අය හිතන්නේ කිසේ කිස්ගාන්න ගෑනුමයි යාළුවා. ඒක මුදේ ගොඩක් කියනවා උත්සාහ කරනවා. කිසේ කිස්ගාන්න කියන්නේ මේ අතේ ඇඟිලි ගන්න නම් ඒක තියෙනවා. ඉඳලා තියෙනවා ඒක පාර නෙමෙයි. කිසේ කිස්ගාන්න නම් ඉඳලා අතේ ඇඟිලි ගන්න ඉඳලා. එක අතක් කීතේ ඒක මම මේ අවස්ථාව කියන කාලෙදි මම මේ ඔක්කොම අගයරගෙන ඇවිල්ලා දැන් වෙනකොට ඕනකම් දැන් තියෙනකොට අනුන්ගේ කාලේ සමහර වෙලේ මම මැරිනකොට මම අර රින්ස් එක අතේ දාගෙන ඉන්නකොට මැරි කරලා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක බලමු ඉදිරියේදී ඔයා මේ අපි ඉතින් අපි තෝරාගෙන කරන ඕනගෙන තෝරගන්න මේක ෆිල්ටර් එකලා ඉන්නත් ඕනේ මේ කෙනෙක් කියලා හිතාගෙන. ඒක ඇත්තටම නෑ. මම නම් ඒකට රෙඩි බෝඩ් කියන්නේ නැහැ. ඒ සර්ප්‍රයිස් එක ලැබුණත් පාර බර්ත්ඩේ ගෑවි ඊට කලින් හරි අවස්ථාවක් ලැබුණා. අනිවාර්යයෙන් ඔයගලන්ට දෙන්න. I am ready.